පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සතිය ගත කරන වෙලාවේ පඨමං බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ඨං චතුත්ථං රතනාඝරං. සතරවෙනි සතියේ රතන ඝරය රුවන් ගෙයි රුවන් බඳු වූ ධර්මයේ මෙනෙහි කළා වූ ඒ ගෙයට කියනවා රුවන් ගේ කියලා. මේ රුවන් ගෙයි ඉඳගෙන බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේද විනය පිටකයේද අභිධර්ම පිටකයේද කියන මේ තුන් පිටකයේ ධර්මයන් මෙනෙහි කරනවා. නමුත් ඒ සූත්‍ර පිටකයේදීවත් එවැගේම විනය පිටකයේදීවත් අභිධර්ම පිටකයේ මුල් ප්‍රකරණ 6දීවත් ධම්ම සංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤත්ති යමක කතාවත් වූ ආදී ප්‍රකරණයන් මෙනෙහි කරන කොටවත් බුදු ශරීරෙහි වෙනසක් සිද්ධ වුණේ නැහැ. නමුත් මේ අති ගම්භීර වූ ප ဋ ාණ ධර්මය බුදුරජාණන් වහන්සේගේ මනසින් නැවත මෙනෙහි කරන වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් සහ ලෝම ධාතුන් ඇති ස්ථාන වලින් නීල වර්ණයේ විහිදුනා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ශරීරයේ ලෝහිත ලේ ධාතු ඇසුරු කරගෙන තිබෙන තැන් වලින් ඒ ලෝහිත වර්ණයත්, ඒ වගේම දත් ආදී තැන් වලින් ඒ වගේ ඕධාත වර්ණය ඇතුළු කොට වූ මේ ශරීර ධාතුව අරභයා නීල පීත ලෝහිත ඕදාත මංජෙට්ට ප්‍රභාස්වර කියන්නා වූ සවනක් ඝන රශ්මි මාලාවන් විහිදී යාමට තරම් සමත් වුණු වෙන ධර්ම කොටාසයක් පින්වත්නි මේ උත්තරීතර ප ဋ ාණ ධර්මය හැර මේ ත්‍රිපිටකය තුල දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙමනම් අද ඔබ මම ඉගෙන ගන්නට යන්නේ, ඔබ මම මුලින්ම සජ්ජායනා කළේ කොටසක්, නමුත් අපි කතා කළේ සජ්ජායනා කළේ අන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවෙන් සවනක් ඝන රශ්මි මාලාවන් විහිදීමට සමත් වූ උත්තරීතර ධර්ම පරයයයි. මේක සජ්ජායනා මාත්‍රයේ පමණක් වුණත් අප්‍රමාණ කුසලයක් ගෙන දෙන උත්තරීතර ධර්මයක්. පින්වත්නි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේදී ගල්ලෙනක් ඇසුරු කරගෙන වාසය කරපු ස්වාමීන් වහන්සේලා පිරිසක් මේ උදාාරතර හේතුඵල න්‍යාය ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කරමින් වාසය කරනකොට ඒ ගල්ලෙනේ උඩ එල්ලිලා හිටපු කිරිවවුල්ලන් 500ක් ඔබ මේ කතා අහලා තිබෙනවා. මේ කිරිවවුල්ලු 500 මේ ස්වරයට පැහැදිලා, මේ ප ဋ ාණ දේශනාවේ ස්වරයට පැහැදිලා බාන ඔබ දන්නවා අපි සජ්ජායනා කරන වෙලාවේ අපේ හිත නිමෙනවා. දෙවිවරු මේ ධර්ම කොටාසය අහන්න බොහොම ප්‍රියයි. පින්වත්නි, අද උදෑසන මට කතා කළා එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා, ස්වාමීනි මම චිකන් ගුන්නේ හැදිලා සතියක් රෝහලේ ගත කළා, පුද්ගලික රෝහලක. අපේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ මට වඩා බොහොම වැඩිමාල් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්. ආශ්මතුන් වහන්සේ මම ඒ කාලේ ඇතුළතම සජ්ජායනා කළා ප ဋ ාණ සජ්ජායනාව. මම ශ්‍රවණය කළා ප ဋ ාණ සජ්ජායනාව. ආශ්මතුන් මේ ඇට මිදුළු ඇතුළේ තිබෙන වේදනාවන් මට නොදැනී ගියා ටික වෙලාවක් යද්දී. අපේ ආශ්මතුන් වහන්සේ මේ කතාව ඔබ වහන්සේ හැමතැනම කියන්න. මොකද මිනිස්සුන්ට දැනෙන මේ සහනය, මේ සනීපය මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන බව, මේක සත්‍යයක්, මේ සත්‍ය ලෝකයාට කියන්න ආශ්මතුන් වහන්සේ. ඉතින් අද බොහොම ප්‍රසිද්ධ රූපවාහිනී ධර්මදේශකයන්න් වහන්සේ නමක් මට මේ කතාව වොයිස් මැසේජ් එකකින් එවලා තිබෙනවා. එතකොට අපිටත් ඇති වෙනවා පුදුමාකාර ශක්තියක් මේ ධර්මයේ තව තවත් කියන්න ඕන. මේ මිනිසුන්ට මේ ධර්මයේ තව තවත් බෙදා දෙන්න ඕන කියන කාරණාව. ඉතින් පින්වත්නි, මේ කිරිවවුල්ලු 500 දෙනා මේ ධර්ම ස්වරයට පැහැදිලා, ධර්මයේ තේරිලා වැටහිලා නෙමෙයි, අවබෝධ වෙලා නෙමෙයි, ධර්ම ස්වරයට පැහැදිලා එතනින් මැරිලා දිව්‍ය ලෝකේ ගිහිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලා මගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හෙවත් ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වා බුද්ධාන්තරයක කාලයක් දිව්‍ය ලෝකයේ සැප විඳිමින් වාසය කරලා දිව්‍ය ලෝකයෙන් චුත වෙලා සවැත් නුවර ඉපදිලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ පළමු ගෝලයෝ 500 දෙනා බවට පත් උනේ මෙන්න මේ කිරිවවුල්ලු 500 දෙනා. පින්වත්නි, මෙතන කවුරුත් කිරිවවුල්ලෝ නැහැ, කිරි වැවිලියෝ නැහැ.
මෙතන ඉන්නේ ඔක්කොම ත්‍රි හේතුක හෝ ද්වි හේතුක ප්‍රතිසන්දිකයෝ. එදා ඒ කිරිවවුල්ලු කියලා කියන්නේ දුර්ගති අහේතුකයෝ. ඉපදිච්ච සිත අහේතුක අකුසල විපාක සම්තිර්ණ හිතින් ප්‍රතිසන්දි ලැබපු සත්වයෝ. අහේතුකයි කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ, ලෝභ, ද්වේෂ, මෝහ යන හේතු කිසිවක් නැති හිතකින් ඉපදිලා තියෙන්නේ. මොනවද? විශේෂයෙන්ම ලෝභ, දේශ, මෝහ එපා. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කිසිදු හේතුවක් ඒ සිතෙහි නැහැ ප්‍රතිසන්දි හිතේ. අපට මොනවදම්ම අඩු? අපි මනුස්ස ලෝකෙ ඉපදිලා ඇසකන නාසය ආදී වැඩ කරන මට්ටමක තිබිලා තේරෙනවද? ධර්මදේශනාවක් අහන්න එන්න නිදහස තිබිලා සුදු අඳින්න හැකියාව තිබිලා තාම මැරුණේ නෑ අපි. නේද? තාම අන්ධ වෙලා නෑ අපි. තාම කොර වෙලා නෑ අපි. තාම බීරෝ වෙලා නෑ අපි. නේද? තාම අපිට ධර්ම බුද්ධ ශාසනය ඉතුරු වෙලා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා. ත්‍රිපිටකයේ ඉගෙනගත්තු ස්වාමින් වහන්සේලා බණ කියනවා. ස්වර්ණමය යුගයක්. අපි බලන්න. අපි සතර අපායේ නෙමෙයි. මනුස්ස ලෝකෙත් අරාබියේ නෙමෙයි. ඇෆ්ගනිස්තානේ නෙමෙයි. කසකස්තානේ නෙමෙයි. නේ? ලංකාවේ ඉපදුණා. ලංකාවෙත් මුස්ලිම් ගම්මානයක මුස්ලිම් ගෙදරක නෙමෙයි. කතෝලික ගෙදරක නෙමෙයි. හින්දු ගෙදරක නෙමෙයි. බර්ගර් ගෙදරක නෙමෙයි. අපි බෞද්ධ ගෙදරක ඉපදුණා. බෞද්ධ අම්මා කෙනෙක්ගේ කුසේ බෞද්ධ තාත්තා කෙනෙකුට දාව ඉපදුණා. සමහර අය මෙතන ඉන්න පුළුවන් වෙනත් ආගම්වල දරුවෝ, වෙනත් ආගම්වල අම්මලා. හැබැයි මොකද මතක තියාගන්න ඕන. උත්පත්තියෙන් එයා වෙන ආගමක ඉපදුනාට පින තිබුණා මෙතෙන්ට එන්න. පැහැදිලිද? දල්දා මාලිගාවට පැය 3කින් යන්න පුළුවන්, පැය 2කින් යන්න පුළුවන්. රුවන්වැලි සෑයගාවට පැය 5කින් යන්න පුළුවන්. ධාතු මන්දිරයක ඉන්නේ. හැම පන්සලකම ධාතුන් වහන්සේලා එක නමක් හරි වැඩ ඉන්නවා. එහෙව් රටක ඉපදිලා අපි අබබ්බයෝ වගේ ඉන්නවනම් අම්මා මොකද්ද ඔබෙත් මගෙන් මේ බෞද්ධකමේ තේරුම? එස කල්පනා කරන්න. අපිට පුදුමාකාර වටිනාකමක් තියෙන මිනිස්සු.